හැලෝ යාළුවනේ, ඉතින් කොහොමද? අලුතෙන් වීඩියෝ එකක් අරන් ඉන්න හිතුවා. වීඩියෝ එකක් දාන්න උන්නේ ටික දවසකින්. ඉතින් මං හිතනවා කලින් වීඩියෝ සීරීස් එක බලන්න නැති කියලා ඔයගොල්ලෝ. අපි ගොඩක්ම ફોකස් කරන්නේ ඩිජිටල් මාකටිං වල පේඩ් මීඩියා කැටගරි එකේ. එතනනොත් අපි ගොඩක්ම මෙටා සම්බන්ධව තමයි මුල් ටිකේදී කතා කරන්නේ. අපි ඊළඟ වීඩියෝස් වලින් Google Ads, ඊට පස්සේ TikTok Ads, ඔය දේවල් වලට අපි යන්. ඊට පස්සේ මම තව paid ad series එකක් ගන්න හිතාගෙන ඉන්නවා. තව මේ පොඩි දේවල් තියෙනවා මේ. මොකද මම beginner level එකේ ඉඳලා යන හින්දා පොඩි concept තියනවාලත් එක්ක කතා කරන්න. ඉතින් අද කතා කරන්නේ වෙනස් විදිහකට boost එක කොහොමද successful විදිහට create කරගන්නේ සහ එතනින් කොහොමද ඔයගොල්ලන්ට campaign එකක් හරිම රිසල්ට් එක ගන්න කියන එක තමයි කතා කරන්නේ. හරි, වැඩි කතා ඕනේ නැහැ. අපි වීඩියෝ එකට යන්. පොඩි රික්වෙස්ට් එකක් තියෙනවා අලුතෙන් පටන් ගත්ත channel එකක් ඉඳලා. ඔයා වීඩියෝ එක බලනවා නම් පොඩි subscribe පාරක් දාගෙන යන්න. හොඳයි නම් share කරන්න තව කෙනෙක්ට බලන්න. එහෙනම් මේක තමයි මම ඔයාලත් එක්ක දිගටම කතා කරගෙන ආපු page එක. meta ad සම්බන්ධව මේ ඔයගොල්ලන්ට කියලා දෙන්නම හදපු page එකක් තමයි. ඉතින් අපි වීඩියෝ එක අද කතා කරන්නේ boost එකක් ගැන. ඒ වුණාට මේක common විදියට ගහන boost එකක් නෙමෙයි. ටිකක් වෙනස් විදියකට පොඩ්ඩක් advance විදියට ඔයාගේ සල්ලි අපතේ යවන්නේ නැති විදියට හරියට ක්‍රියේට් කරගන්න තමයි මම මේකෙන් කියලා දෙන්නේ. ඉතින් යාළුවනේ, ඔයාලා හැමෝටම Facebook page එකක් තියෙනවනේ අනිවාර්යයෙන්ම. ඉතින් ඔයාලගේ page එකේ මෙන්න මේ විදියට ආව. මමත් මගේ page එකට ඇවිල්ලා තියෙන්නේ. මේ ඔයාලත් එක්කම හදපු page එකක් තියෙන්නේ. මේකේ ඔයාලා දැන් මං කිව්වනේ boost එකක් කියලා. ඔයාලා සාමාන්‍යයෙන් කරන්නේ මෙතනින් ගිහලා මෙතනින් boost post කියන එක දෙනවා. ඉතින් මම ඒ step එකට යන්නේ නැතුව වෙනම step එකකට තමයි අද මුලින්ම යන්නේ. ඔයාලට පේන නැති මගේ මේ mouse point එක යන තැන. එතන තියෙනවා menu කියන option එක. ඒක click කරාම ඔයාලා මෙහෙම පහළට scroll කරගෙන යනකොට ads manager කියන එකක් තියෙනවා. අපි ඒක මම ඒක වෙනම එකකින් open කරන්නම්. හරි. ads manager එකට ආවට පස්සේ තාම load වෙනවා. මෙන්න මේ වගේ interface එකක් තමයි තියෙන්නේ. මම සමහර අය මේකෙන් වැඩ කරලා ඇති, සමහර අය වැඩ කරලා නැතුව ඇති. හරි, මම ads manager ගැන වීඩියෝ එකක් තියෙනවා, බලන්න ඒක ගිහිල්ලා. මෙතනින් ඔයාලා මෙන්න මේ වම් අත පැත්තේ තියෙනවා මේ විදිහට එනකොට audience කියලා එකක් තියෙනවා. මේ තියෙන account overview, campaign, ads reporting, ඊට පස්සේ තියෙනවා audiences වලට ආවට පස්සේ දැන් මට කියන්න මුතුුණා. දැන් ගොඩක් ඉන්ටර්ෆේස් එක නෙමේ ෆීචර්ස් දීලා තිනවා මේ ads manager එකට. ස්කෝර් වෙන එකක් ඔයාලට ගොඩක් දේවල් බලා ගන්න පුළුවන්. හරි. ඉතින් මෙතන ඔයාලට පෙන්නනවා ඇති නේද මේ මගේ මේ හදපු audience දෙකක් තියෙන්නේ. මේකත් මේ explain කරන්න හදපු audience එකක්. මෙතන මේ ඉන්ටර්ෆේස් එකේදී අපිට Facebook එක ඇතුළේදී audiences වර්ග තුනක් තියෙනවා. එකක් තමයි custom audience එකක් අපිට හදන්න පුළුවන්. lookalike audience එකක් හදන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කලින් පාවිච්චි කරපු save audience එක අපිට ගන්න පුළුවන්. මම එකින් එක කියලා දෙන්නම්. custom audience එකේදී වෙන්නේ අපි මේ අපිට මේ දේවල් වලින් මම custom audience එක හදන විදිහ වෙන වීඩියෝ එකකින් ගේන්න තමයි හිතාගෙන ඉන්නේ. මෙන්න මේ දේවල් වලට ආපු, ඒ කියන්නේ අපේ වෙබ්සයිට් එකට ආපු අය ඔය දේවල් අපිට ඕන විදිහට custom කරලා අපිට හදාගන්න පුළුවන් audience එකක්. ඊට පස්සේ lookalike audience එකක් හදන්න පුළුවන්. අපිට කලින් හිටිය වගේ similar audience එකක් ආයෙ අලුතෙන් අපිට හදාගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ option එකට ගිහිල්ලා අපිට audience එකක් හදාගන්න පුළුවන්. ඉතින් මම අද කියලා දෙන්න යන්නේ මෙන්න මේ option එක පාවිච්චි කරලා boost එක හරියට create කරගන්න විදිහ. එතකොට මෙතන මේ පළවෙනි එක step එකක් විතරයි. මෙතනින් එහාට ආයි අපි වෙන විදිහකට තමයි boost එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයා මෙතනට ආවහම අයියෝ වැඩක් නැහැ කියලා යන්න එපා. මොකද මම හරියදී මම තව options දෙක තුනක්ම කියලා දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් මුලින්ම audience එකට නමක් මෙන්න මෙතනින් type කරගන්න ඕන. මම මේ විදිහට නමක් type කරගන්නවා. ඉතින් මම මේ මම මේ පෝස්ට් එක අද ඔයාලත් එක්ක මේ ඇඩ් එක ක්‍රියේට් කරන්නේ මෙන්න මේ තියෙන ප්‍රොඩක්ට් එකට. මේ සන්ග්ලාස් එකට තමයි මම ඇඩ් බූස්ට් එක ක්‍රියේට් කරන විදිහ ඔයාලට කියලා දෙන්නේ. ඉතින් එතකොට මම මෙතන audience එකේ නම මුලින්ම දාගත්ත test 1 කියලා. එතකොට මම මේ ප්‍රොඩක්ට් එක ටාගට් කරන්නේ ඇත්තටම මුළු ලංකාවටම තමයි. ඔයා
උදාහරණයකට හිතනවා ක්ලාස් කරන කෙනෙක් නම් ඔයා ඔන්ලයින් ක්ලාසස් නැතුව ඔයා කොළඹ අවට විතරක් නම් ඔයා ටාගට් කරන්නේ ඔයා මෙන්න මෙතනින් ලොකේෂන් එක ඔයා දෙන්න ඕන අදාළ ලොකේෂන් එක විතරයි. ඉතින් මෙතනදී අපිට ඉන්ක්ලූඩ් කරන්නත් පුළුවන්. එහෙම නැත්තම් මෙතන පුළුවන් ඇඩ් ලොකේෂන් ඉන් බල්ක් විදිහට සිලෙක්ට් කරන්න. ඒ ඔප්ෂන් එකට ගියාට පස්සේ යාළුවනේ ඔයාලට පුළුවන් මෙතන ලොකේෂන් එකෙන් කන්ට්‍රි එක දෙන්න. කන්ට්‍රීස් ගොඩක් ඔයාලට ඉන්ක්ලූඩ් කරන්න ඕන නම් ඒ විදිහට දෙන්න පුළුවන්. කන්ට්‍රීස් or regions. ඊට පස්සේ සිටීස් විතරක් නම් ඔයාලට කොළඹ සිටි එක ඇතුළේ විතරක් පෙන්වන්න ඕන නම් ඔයාලට මෙතනින් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. පෝස්ටල් කෝඩ් එක අනුව උදාහරණයකට ගන්නවා ෆිසිකල් ෂොප් එකක් කරනවා. ඉතින් ෆිසිකල් ෂොප් එකක් කරනවා නම් ඔයාලට පෝස්ටල් කෝඩ් එක අනුව තමයි ගොඩක් ඇඩ්ස් රන් කරන්න ඕන. මොකද ඒක ෆිසිකල් ෂොප් එකට කට්ටියව ඇට්‍රැක්ට් කරගන්න ඕන නා. ඊට ඇඩ්‍රසස් අනුව මේ ඔප්ෂන්ස් ගොඩක් තියෙන. ඉතින් මේවා try කරන්න ඔයා මම කියන දේට අමතරව ඔයා තව try කරනවා නම් තමයි ඔයාලට ලොකු රිසල්ට් එකකට යන්න පුළුවන්. ඉතින් මම මෙතනදී මේ රීජන්ස් කියන එක පාවිච්චි කරලා මම සමහරවිට ඇඩ්ස් ගන්නකොට ওই දේවල් පාවිච්චි කරනවා. ඉතින් මම මේ ඇඩ් එක මම ඔයාලට ඕන නම් මෙතනින් එකක් පෙන්නන්නම්. වෙස්ටර්න් ප්‍රොවින්ස් කියලා ගැහුවා වෙස්ටර්න් ප්‍රොවින්ස් මෙතනින් මැච් ලොකේෂන් කියන එක දුන්නට පස්සේ ඔයාලට මෙන්න මේ විදිහට වෙස්ටර්න් ප්‍රොවින්සස් තියෙන ගැන වෙන රටවල් වල තියෙන ඒවාත් ගොඩක් සජෙස්ට් වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනින් අදාළ නැති ඒවා මේ විදිහට මේ මෙතන තියෙන නෝර්ත් වෙස්ටර්න් ප්‍රොවින්ස් එකත් ශ්‍රී ලංකාවේ මේ වෙස්ටර්න් ප්‍රොවින්ස් කියන එක තියෙන ඉඳ තමයි ඒකත් අපිට සජෙස්ට් උනේ. ඔයාලට පුළුවන් මේ දෙකම එකපාරින් දාගන්න. අතනින් වෙස්ටර්න් ප්‍රොවින්ස් සදර්න් ප්‍රොවින්ස් ඔය සේරම දුන්නාම එකපාර අපිට ඉන්ක්ලූඩ් කරගන්න පුළුවන් අපේ ඔඩියන්ස් දෙකට. ඉතින් ඔන්න ඔහොම තමයි ලොකේෂන්ස් හරියට සිලෙක්ට් කරගන්න. ඉතින් මම හිතනවා ඒක පැහැදිලි ඇති කියලා. එහෙම පැහැදිලි අපැහැදිලි තැනක් තිබ්බොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න මම රිප්ලයි එකක් දෙන්නම්. මම දැනට මේවා අයින් කරනවා. මොකද මම මේක මුළු ලංකාවටම පේන්න තමයි මට මේ ඇඩ් එක කියන්නේ පබ්ලිෂ් කරන්න ඕන. හොඳට මතක තියාගන්න ඔයාගේ ප්‍රොඩක්ට් එක අනුව සාමාන්‍යයෙන් කට්ටිය කියන දෙයක් තමයි අපි ඔන්ලයින් බිස්නස් එකක් කරනකොට කොළඹ ඊට පස්සේ ඔන්න ඔයාවට තමයි ගොඩක්ම ඔන්ලයින් පර්චේසින් බිහේවියර් එක තියෙන්නේ කියලා. ඒවට කට්ටියට විතරක් පේන්න ඇඩ් එක ප්ලේස් කරන. ඉතින් මම ඒ මතයට තරයි විරුද්ධයි. මොකද අපි හිතන්න නැති වුණාට අනිත් කියන්නේ ගොඩක් දුර පැතිවලිනුත් ඒ කියන්නේ හිතන්න නැති පැතිවලිනුත් ගොඩක් දුරට සේල්ස් හොඳට කන්වර්ට් වෙනවා. ඉතින් ඒක ඔයාගේ බිස්නස් එක අනුව කලින් රන් කරපු ඇඩ් වල ඩීටේල්ස් අනුව ඔයා දැනගන්න ඕන ඔයාට වැඩියෙන් ඕඩර්ස් එන්නේ කොහෙටද අන්න එහෙට වැඩියෙන් ඔයා ඇඩ් එක ගහන්න දැනගන්න ඕන. හරි. එතකොට මේක තමයි දැන් අපි ලොකේෂන් එක හරි. ඊට පස්සේ මිනිමම් ඒජ් එකක් ඔයා සිලෙක්ට් කරන්න ඕන. මෙතන මිනිමම් ඒජ් එක ඔයා දැනගන්න ඕන. ඔයාගේ ප්‍රොඩක්ට් එක උදාහරණයකට හිතන්න ඔයා ට්‍රැවල් කරන අය ටාගට් කරලා ප්‍රොඩක්ට් එකක් හදනවා. ඉතින් ඔයා දැනගන්න ඕනේ ප්‍රොඩක්ට් එක මිනිමම් ඒජ් එක කවුද ඒක ගන්න පර්චේස් කරන්න බිහේවියර් එක තියෙන්නේ සහ උපරිම ඒජ් ලෙවල් එක. ඉතින් මම මේ සන්ග්ලාස් එක අවුරුදු 18 තමයි මිනිමම් ලෙවල් එක දාන්නේ. ඉතින් ඔයා මේ මිනිමම් ඒජ් ලෙවල් එක දානකොට ඔයා ගොඩක් කන්සිඩර් කරන්න ඕන. ඇත්තට මේ අයට පර්චේසින් බිහේවියර් එකක් තියෙනවද? අන්න ඒ දේවල් ඔයා කල්පනා කරලා තමයි ඔයා මේ ඒජ් එක දාගන්න ඕන. ඉතින් මෙතනින් එක්ස්ක්ලූඩ් කරන්න පුළුවන් කස්ටම් ඔඩියන්ස්. ඒ දේවල් මෙතන අපි කලින් කස්ටම් ඔඩියන්ස් හදලා නැහැ. ඔයාලට පුළුවන් කලින් ආපු අයට අයින් කරලා දාන්න. මේකෙන් ඔයාගේ සයිට් එකට කලින් ආපු අය අයින් කරලා දාන්න පුළුවන්. ඒ වගේ ඔප්ෂන්ස් තියෙනවා. ඊට පස්සේ ලැන්ග්වේජ් එක ඔයාලට මෙතනින් දෙන්න පුළුවන්. මෙත් සාමාන්‍යයෙන් ඩිෆෝල්ට් තියන්නේ එහෙම එක ලැන්ග්වේජ් එකක් දෙන්න ඕන නැහැ. හරි. ඊට පස්සේ කස්ටම් ඔඩියන්ස් ඒක සිලෙක්ට් කරන්න ඕනේ නැහැ. හරි ඒජ් එක ඊට පස්සේ මෙතනින් අපි හදා ගන්න ඕන. මම මෙතනින් මේ සන්ග්ලාස් දෙකක් හින්දා සෙල් කරන්නේ. මම මෙතනින් දෙනවා මේක අවුරුදු 28. ඒජ් එක 18යි 28යි කියන ඒජ් රේන්ජ් එක තමයි මම එතකොට මගේ මේ ඇඩ් එකට මම දෙන ඔඩියන්ස් එක. හරි. ඊට පස්සේ මෙතනින් ජෙන්ඩර් එක අපි සිලෙක්ට් කරන්න ඕන. ඊට පස්සේ තමයි තියෙන්නේ හොඳම ඔප්ෂන් එක. හරි ජෙන්ඩර් එක මම මේ සන්ග්ලාස් දෙක මේ men සහ women's කියන දෙගොල්ලොම ටාගට් කරලා සෙල් කරන දෙයක්. ඔයා හිතනවා ladies category එක විතරක් ටාගට් කරනවා කියලා. එහෙනම් ඔයා ස්පෙෂලි අනිවාර්යයෙන්ම මෙතනින් ladies කියන එකට ටික් එක දාගන්න අමතක කරන්න එපා යාළුවේ. ඉතින් මම මෙතනින් මේ ප්‍රොඩක්ට් එක අනුව ඔයා නිතරම හිතනවා ප්‍රොඩක්ට් එක අනුව තමයි ඔයා බයර් කෙනෙක් විදිහට හිතනවා. ඒ විදිහට හිතලා තමයි ඇඩ් එක ක්‍රියේට් කරන්න ඕන. හරි.
ඊට පස්සේ තමයි මෙන්න මේ ඩීටේල් ටාගටින් කියන ඔප්ෂන් එක තියෙන්නේ. ඩීටේල් ටාගටින් කියලා කියන්නේ මෙන්න මෙතනට වෙනකම්ම ආට නෝමල් බූස්ට් එකකින් ඔඩියන්ස් එක හදාගන්න පුළුවන්. මෙන්න මේ ඩීටේල් ටාගටින් කියන ඔප්ෂන් එක හදන්න නම් ඔයාලට මෙන්න මේ විදිහට ඔඩියන්ස් එකට හරිය ඇඩ්ස් මැනේජර් එක through එන්න ඕන. එතකොට ඩීටේල් ටාගටින් කියන්නේ මොකද්ද? ඇත්තටම ඩීටේල් ටාගටින් කියලා කියන්නේ අර විදිහට ඔයා හිතනවා සෙල් කරනවා ලේඩීස් බෑග් එකක්. ඉතින් ඔයා හිතන්න ඔය බෑග් එක හරියටම ඇත්තටම හැමෝටම ඇඩ්ස් පෙන්නලා තේරුමක් නැහැනේ. ඒක පර්චේස් කරන්න කියන්නේ කැමති නැති අය ඉන්න පුළුවන් ඕනතරම් Facebook එකේ. ඉතින් ඒ අයට අපේ ඇඩ් එක පෙන්නනවා කියන්නේ අපේ නිකන් අමතර සල්ලියක් අපි නාස්ති කරගන්න එකනේ. මෙන්න මේ ඩීටේල් ටාගටින් කියන ඔප්ෂන් එකෙන් අපිට පුළුවන් අපේ ප්‍රොඩක්ට් එක ගන්න පොටෙන්ෂල් එකක් තියෙන කස්ටමර්ස්ලට විතරක් ඇඩ් එක පෙන්වන විදිහට අපිට ඇඩ් එක ඔප්ටිමයිස් කරන්න පුළුවන්. මම හිතනවා තේරෙන්නේ නැති කියලා ඔයා හිතනවා මොනවා හරි ප්‍රොඩක්ට් එකක් ඔයා ලංකාවේ තියෙන හොටෙල්ස් විතරක් ටාගට් කරලා ඔයා කියන්නේ ඔයාගේ ප්‍රොඩක්ෂන් එකක් යනවා. ඉතින් ඔයාට මේක ඇත්තටම හැමෝටම පෙන්නලා තේරුමක් නැහැනේ. නිකන් ඩේ ටු ඩේ ඉන්ටර්නෙට් යූස් කරන කෙනෙක්ට මේ ඇඩ් එක ඇත්තටම රීච් කරලා තේරුමක් නැහැනේ. ඔයාට පුළුවන් මේ ඇඩ් එක හොටෙල් රෙස්ටොරන්ට් ඕනර්ස්ලට ඔයාගේ B2B මාකට් එකට පෙන්වන්න පුළුවන් විදිහට ඔයාට මේක කස්ටමයිස් කරන්න පුළුවන්. හරි. ඒකේ මෙන්න මෙතන තියෙනවා බ්‍රවුස් කියලා ඔප්ෂන් එකක්. හරි. මෙතනින් මේක තුනකට බෙදෙනවා. ඩෙමෝග්‍රැෆික්ස් තියෙනවා, ඊට පස්සේ ඉන්ට්‍රෙස්ට් තියෙනවා, බිහේවියර් කියන එක තියෙනවා. හරි. මම දැන් ඇත්තටම මේක එකින් එක ඔයාලට ගිහිල්ලා බලන්න පුළුවන් මේ ඩෙමෝග්‍රැෆික් කියන එක ඇතුළට ගියාම පස්සේ এডুকেෂනල්, ෆයිනෑන්ෂල් ඔය දේවල් තියෙනවා. ඊට පස්සේ ඉන්ට්‍රෙස්ට් කියන එකට ගියාත් ඒ දේවල් ඒ විදිහටම තියෙනවා. මේවා එකින් එක බල ඇත්තටම ඔයාලට යූස් කරන්න තියෙන්නේ. මම මේක හදාගන්න ඔයාලට අයිඩියා එකක් නැත්නම් ඔයාගේ ප්‍රොඩක්ට් එකට මොන වගේ ඩීටේල් ටාගටින් ඔඩියන්ස් එකක් හදාගන්න ඕනද කියලා අයිඩියා එකක් නැත්නම් මෙන්න මේ ඔප්ෂන් එක ඔයාලට යූස් කරන්න පුළුවන්. ඉතින් මම දැන් මේ ප්‍රොඩක්ට් එක මෙන්න ඒක තමයි ඔයාලත් එක්ක මේ ඇඩ් එකට මම ගන්න සාම්පල් ප්‍රොඩක්ට් එක. හරි. ඔයාලා හැමෝම දන්නවා ඇති දැන් AIත් එක්කලා අපිට ගොඩක් ෆීචර්ස් තියෙනවානේ. ඉතින් අපිට පුළුවන් මෙන්න මේ ඩීටේල් ටාගටින් ඔප්ෂන් එකට AI වලින් සපෝට් එකක් ගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට ගිහිල්ලා ChatGPT එකට ලොග් වෙලා තිනවා දන්නවා ඇති chatgpt.com එකෙන් ඔයාට ඕන දෙයක් ඔටෝමේෂන් කරලා මෙයාගේ හෙල්ප් එක through ඔයාට ඒ වැඩේ ලේසි කරගන්න පුළුවන්. හරි. මම මෙන්න මේ විදිහට පොඩි prompt එකක් ලියාගත්තා give me meta ads audience සජෙෂන්. මම මේක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේක දුන්නාට පස්සේ මම මේක සරලව කියලා තින්නේ මගේ මෙන්න මේ ප්‍රොඩක්ට් එක තියෙනවා. මම මේක ටාගට් කරන්නේ ශ්‍රී ලංකාව. මෙන්න මේ ඒජ් රේන්ජ් එක. ඒකට අදාළව ඩීටේල් ටාගටින් ඔප්ෂන් ඒ ටික දෙන්න කියලා තමයි මම මෙතනින් ඉල්ලන්නේ. ඉතින් බලමු එයා දේවිද කියලා. හරි. මේ දෙන්නේ. ඉතින් මෙන්න මෙයා ඩෙමෝග්‍රැෆික් වලට අපිට දෙනවා ඒජ් එක, ඊට පස්සේ ජෙන්ඩර් එක, ලොකේෂන් එක, ඔය ටික ඔය විදිහටම දෙනවා. අපි ඒ ටික හරි. ඊට පස්සේ ඉන්ට්‍රස්ට් ටාගටින් වලට මම මෙතන මේ සන්ග්ලාස් එකක් සෙල් කරන හින්දා මෙතන ෆැෂන් ඇන් ස්ටයිල් කියන දේවල් අනුව මෙයා මෙන්න මේ දේවල් මට දීලා තියෙනවා. මෙතන මේ දෙන හැම දෙයක්ම ඔයා යූස් කරන්න ඕනේ කියලා එකක් නැහැ. හැමුණාම වෙන්නේ ඔඩියන්ස් එක නැරෝ වෙන එක විතරයි. ඔයා මෙතනින් දෙන දේවල් වලින් හොඳටම සූටබල් ටික ඔයා අරගෙන මෙන්න මේ විදිහට කොපි කරගත්තා. මේ විදිහට ගිහිල්ලා මෙතනින් පේස්ට් කරලා බලන්න. ඊට පස්සේ එනවනේ ෆැෂන් ඇක්සසරිස්. දැක්කද? එතකොට මේ ඇඩ් එක ස්පෙෂල් යන්නේ ෆැෂන් ඇක්සසරිස් කියන කැටගරි එකට කැමති අයට තමයි මේ ඇඩ් එක පෙන්වන්නේ. තේරුණා ඇති මම කියන එක ගොඩක් අයට. ඊට පස්සේ තව ඒ වගේ දේවල් සජෙස්ට් වෙනවා. ඔන්ලයින් shopping කරන කැමති කට්ටියට මේව සජෙස්ට් වෙනවා. ඊට පස්සේ ජුවලරි, ඊට පස්සේ ක්ලෝතින් බ්‍රෑන්ඩ් නම් ක්ලෝතින් කරන ඒ කියන්නේ දේවල් වලට වැඩියෙන් කැමතියට මේක සජෙස්ට් වෙනවා. හෑන්ඩ් බෑග් නම් හෑන්ඩ් බෑග් සර්ච් කරා. ඔයා හිතන්න කෙනෙක් හෑන්ඩ් බෑග් එකක් කියලා සර්ච් කරා Facebook එකේ. අන්න ඒ ඩේටා එක දැන් Facebook කියන්නේ Meta වල තියෙනවානේ. ඒ ඩේටා එක through එයාලා අපි මෙතන හෑන්ඩ් බෑග් කියන එක දීලා තියෙනවා නම් අපේ ඇඩ් එකත් එයාට ඊළඟට ස්ක්‍රෝල් කරන් යනකොට එයාට පෙන්වන්න තියෙන possibility එක 99ක් විතර වැඩි. ඉතින් දැන් මම මෙතන හෑන්ඩ් බෑග් කියන එක දෙන්නේ නැහැ. මෙතන මම ඊට පස්සේ දෙනවා sunglasses කියලා. මේ තියෙනවා. මේ දැක්ක sunglasses eyewear මේ වගේ ගොඩක් දේවල් එනවා. හරි. ඊට පස්සේ
අපි ආයි ගිහලා බලමු මෙයා මොනවද දීලා තියෙන ෆැෂන් ට්‍රෙන්ඩ්ස්, ලක්සරි ෆැෂන්, සන්ග්ලාස් බ්‍රෑන්ඩ්ස්. මෙයා දීලා තියෙන සන්ග්ලාස් බ්‍රෑන්ඩ්. මෙයා මේ දීලා තියෙන අපි නිකන් බලමුකෝ. ඒ කියන්නේ දැන් අපි සන්ග්ලාස් සෙල් කරනවා නම් මෙන්න මේ වගේ බ්‍රෑන්ඩ්ස් අපිට අපේ ඇඩ් එකට ඉන්ක්ලූඩ් කරාම සාමාන්‍යයෙන් ඇත්තටම මේක නිකන් චීට් කරනවා වගේ වැඩක් තමයි. එතකොට අපේ ඇඩ් එක නිකන් ඒ සන්ග්ලාස් තව ඩීටේල් වෙලා අපේ ඇඩ් එකත් ඒ කස්ටමර්ස්ලට පෙන්වනවා. කෙනෙක් Gucci සන්ග්ලාස් කියලා සර්ච් කරොත් අපේ ඇඩ් එකත් සාමාන්‍යයෙන් යට ඊළඟට වෙනම බ්‍රෑන්ඩ් එකක් විදිහට පෙන්වන්න තියෙන පොසිබිලිටි එක වැඩි. බ්‍රෝඩ් මැච් යටතේ තමයි ඒ කියන්නේ. හරි මෙතනට ඇවිල්ලා අපි ආයේ මෙතනින් Gucci කියලා අපි මේ තියෙන්නේ. පේනවද? මේවා දුන්නට පස්සේ අපේ ඇඩ් එක තවන්නේ වැරදුනා ඒක එම්ප්ලොයිස්ලට පෙන්න. ෆැෂන් බ්‍රෑන්ඩ් මේ මෙතනින් ඔයාලට පේනවා. ඉතින් නැත්තම් මෙතන එම්ප්ලොයිස්ලට විතරයි පෙන්වන්නේ මේ ස්කූල්ස්, යුනිවර්සිටි, ජොබ් ටයිටල්ස් ඒ දේවල් නෙමෙයි. මෙතන ෆැෂන් බ්‍රෑන්ඩ් එකක් ඉන්ට්‍රස්ට් එකට දාන්න ඕන. Gucci කියලා. හරි. ඔය විදිහේ ඔප්ෂන්ස් අපිට දෙන්න පුළුවන් ඕන තරම්. ඔයාලා මේ AI එකෙන් සපෝට් එක ගන්න අනිවාර්යෙන්ම. ලක්සරි ඇන්ඩ් ප්‍රීමියම් ලයිෆ්ස්ටයිල්, ලක්සරි ගුඩ්ස්, ලක්සරි ඇක්සසරීස්. ඇත්තටම මම මේ දේවල් යූස් කරන්නේ නැහැ. මොකද ලක්සරි ප්‍රොඩක්ට් එකක් නෙවෙයිනේ සන්ග්ලාස් එක. මම අතන පෙන්නලා තියෙන එක මෙතන පුළුවන් තව ට්‍රැවල් ඇන්ඩ් ලයිෆ්ස්ටයිල් යටතේ ෆ්‍රීකවන්ට් ට්‍රැවලර්ස් ඔය කට්ටියට ඒ කියන්නේ අපේ ඇඩ් එක කියන්නේ ඔයා හිතන්න සන්ග්ලාස් දෙකක් ඇත්තටම ගන්න බිහේවියර් එක තියෙන්නේ කාටද කියලා. ඒක ඇත්තටම මේකේ උමනාව තියෙන ට්‍රැවල් කරන කෙනෙක්ට අනිවාර්යයෙන්ම සන්ග්ලාස් දෙකක් ඕනනේ. අපි ඒක නිසා අන්න ඒ වගේ ඔප්ෂන්ස් තමයි. ඉතින් ඒක නිසා කන්සෙප්ට් එක ඔලුවට ගන්න මෙතනින් අපි දෙන්නේ අපේ ප්‍රොඩක්ට් එකට ඒ කියන්නේ ගන්න පොටෙන්ෂල් එකක් තියෙන කස්ටමර්ස්ලව තමයි අපි මෙතනින් ටාගට් කරන්නේ. ඒක තමයි මේ ඩීටේල් ටාගටින් කියලා කියන්නේ. මේ දැක්කනේ මේ ඔය ඔප්ෂන්ස් අපිට ඕන තරම් ඉන්ක්ලූඩ් කරන්න පුළුවන්. මම මේ සේරම මෙතන ඉන්ක්ලූඩ් කරන්න යන්නේ නැහැ. shopping and retail යටතේ online shopping කියන එක අපිට දෙන්න පුළුවන්. employees මේ දැක්කද දරාස් online shopping කෙනෙක් උනත් අපිට දෙන්න පුළුවන් online shopping මේ දේවල්. මේවා දැන් දරාස් online shopping කෙනෙක් දුන්නාම සාමාන්‍යයෙන් මේ දරාස් එකත් එක්ක engage වෙන කට්ටියගේ online buying behavior එකක් තියෙන හින්දා ඒ වගේ මිනිසුන්ට තමයි අපේ product එක පෙන්වන්නේ. ඔන්න ඔය දේවල් වලට ඔය විදිහටම දැන් අපිට AI එක නැතුව ඔයාට වෙනම ලිස්ට් ඩවුන් කරලා මෙතනින් ගිහිල්ලා ඒක demographic interest සහ behavior එක අනුව ඔයාලට මෙතනින් place කරන්න පුළුවන්. shop engage ඔය දේවල් අනුව දෙන්න පුළුවන්. හරි. ඔය ටික හැදුවට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් audience එක save කරගන්න. හරි. හරි. missing target audience location. location එක මම include කරලා නැහැ. මෙතනින් ශ්‍රී ලංකාව කියන එක මම select කරලා මෙතනින් create and save audience කියන එක දෙනවා. හරි මම test 1 කියන එක යටතේ මෙතනින් save කරගත්තා. ඊට පස්සේ ඔයා ආයිත් ඔයාගේ page එකට එන්න ඕන. මේ page එකට මෙතනට ආවට පස්සේ ඔයාට පුළුවන් වම් අත පැත්තේ ආයි display වෙලා තියෙනවා පහළ Meta Business Suite කියන එක. ඉතින් මෙන්න මෙතනින් Meta Business Suite කියන එකට ඔයාට ගියාට පස්සේ අපි මෙතනින් normal boost එක නෙමෙයි අත්තටම දැන් create කරන්නේ. Meta Business Suite එකට ගියාට පස්සේ මම මේ ගැන වීඩියෝ එකක් කරා ඔයගොල්ලන්ට. ඒක බලපු නැති අය බලන්න. ඊට පස්සේ මෙතන පහළට ගියාම වම් අත පැත්තේ තියෙනවා ads කියන option එක. ඉතින් මේ ads කියන option එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයාලට එන්නේ. මෙතන පුළුවන් ඔයාලට මෙතන get start දෙන්නත් පුළුවන් නැත්නම් මෙතන create ad කියන එක දෙන්නත් පුළුවන්. මෙතන create ad කියන එක ක්ලික් කරාට පස්සේ මෙන්න මේ වගේ interface එකක් තමයි ඔයගොල්ලන්ට suggest වෙන්නේ. හරි. ඉතින් ඔයා බලන්න ඕන ඔයාට ඇත්තටම වැඩියෙන්ම ඕන
ඔටෝමේටඩ් ඇඩ් එකක් ඔයාලට හදන්නත් පුළුවන්. මැසේජස් එන්න හදන්නත් පුළුවන්. බූස්ට් Facebook කන්ටෙන්ට් එක බූස්ට් කරන්නත් පුළුවන්. ප්‍රොමෝට් යර් පේජ් එක ප්‍රොමෝට් කරන්නත් පුළුවන්. කෝල්ස් ගන්න පුළුවන්. වෙබ්සයිට් විසිටර්ස් ඔය දේවල් ගන්න පුළුවන් ඕන විදිහකට. මෙතනින් ඔයාලට මම දැන් උදාහරණයකට get more messages කියන ඔප්ෂන් එක තමයි යූස් කරලා පෙන්වන්න හදන්නේ. ඉතින් මෙතනින් අපි අර මෙතනින් ඔබ්ජෙක්ටිව් එක එහෙම නැත්නම් අපේ ගෝල් එක අපි get more messages කියන එක දෙනවා. ඊට පස්සේ add creative එක. මෙතනින් ඔයා මොන post එකක් හරි image එකක්ද ගන්න කියන එක තමයි මෙතනින් ඔයා දෙන්න ඕන. මම මෙතනින් දෙනවා page එකේ තියෙන post එකක්ම තමයි මම මෙතනින් මේ boost content එකට ගන්නෙ. මෙතනින් use post කියන එක දෙනවා. තාම ලෝඩ් වෙන ගමන් තියෙන්නේ. මෙතනින් මීඩියාස් ඔයාලට 5ක් ඇඩ් කරගන්න පුළුවන්. තව ෆොටෝස් ඔයාලට ඇඩ් කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මෙතනින් හෙඩ්ලයින් එක ඔයාලට ටයිප් කරගන්න පුළුවන්. ඔයා කැමති හෙඩ්ලයින් එක ඔයාගේ මේ සන්ග්ලාසස් ඔය දේවල් ටික නැත්තම් මම මෙතනින් උදාහරණයකට දැන් ටයිප් කරන්නම්. මෙතනම දාලා තියෙන මේක මම ඔයාලට අරන් පෙන්නන්න. මෙතන 25 හෙඩ්ලයින් එකනේ. මම මෙතනින් හෙඩ්ලයින් එක දෙනවා. page එකේ නම දෙනවා. ඊට පස්සේ description එක ඔයාලට මෙතනින් type කරගන්න පුළුවන්. ඔයාලට මේ page එකට කැමති විදිහට මෙතන images 5ක් වෙනකන් හදාගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඊට පස්සේ මෙතනින් ඔයාලට greeting message එක හදාගන්න පුළුවන්. මෙතනින් ඔයා මේක කනෙක්ට් කරලා තියෙන අතර මම මේකට Messenger විතරයි WhatsApp කනෙක්ට් කරලාත් නැහැ, Instagram කනෙක්ට් කරලාත් නැහැ. ඒ දෙක කනෙක්ට් කරලා මෙතන තියෙන audience එක තියෙනවානේ. අපි අතනින් audience එකක් හදාගත්ත මතකයි නේද? test 1 කියලා. අන්න ඒ audience එක තමයි ඔයා මෙතනින් select කරන්න ඕන. ඔයා ඒ audience එක select කරාට පස්සේ මෙතනින් budget එක වට කැමති ගාණක් දාගත්තා. මම මෙතනින් budget එක $4ක් දෙනවා. run. ඊට පස්සේ මේ ad එක මෙන්න මේ මේක තමයි ඔයාලා වැදගත්ම දේ. මේකේ අපිට පුළුවන් මෙතනින් ගිහිල්ලා ad එක run කරනකොට මේ ad එක සාමාන්‍යයෙන් අපිට කැමති ලාට on off කරගන්න පුළුවන් විදිහට හදා ගන්න පුළුවන්. නැත්නම් අපිට මේක end වෙන්න හදන්නත් පුළුවන්. මම මේක සාමාන්‍යයෙන් boost එකේදී කරන්නේ. මේක continuously මේ ad එක හොඳට වැඩ කරුවොත් මේක run වෙන තමයි මෙතනින් මේක හදන්නේ. එතකොට අපිට කැමති වෙලාවට මේ ad එක on කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක off කරන්න පුළුවන්. හරි. ඔය එක විදිහක්. ඊට පස්සේ මම ආයෙත් මෙතනින් Meta Business Suite එකට එනවා. ඇවිල්ලා මෙතනින් ආයෙ ads වලට යනවා. මෙතනින් create ad කියන option එක දෙනවා. මෙතනින් දෙනවා boost Facebook content. හරි. මෙතනින් මම මේ post එක ගන්නවා. AB testing එකක් කරන්න මම ඔයාලට ඊළඟ වීඩියෝ එකේදී කියලා දෙන්න. හරි. මෙතනින් මම post එක select කරා. දැන් හරි ඔයාලට තේරෙනවානේ මේ post එක තමයි පෙන්නන්නේ. එතනින් අපිට මෙතනින් හදන්න පුළුවන් template එකක්. ඒ කියන්නේ buyer කෙනෙක් ආවට පස්සේ යාට මෙන්න මේ questions පෙන්නන විදිහට මෙතනින් default මම messenger select කරලා තියෙනවා. මෙන්න මෙතනිනුත් අර විදිහට audience එක අපි හදපු audience එක test 1 කියන audience එක මෙතනින් දාගත්තා. මෙතනින් දැක්කද? මෙතනින් තියෙන්නේ ඒ කියන්නේ අර වගේ continuously run වෙන්න ඔයාලට ad එක මේ විදිහට එකක් දානකොට ඒ කියන්නේ අමාරුයි. අමාරුයි නෙමෙයි මේ හදන්න බෑ. ඒ කියන්නේ lifetime අපිට අනිවාර්යයෙන්ම end date එකක් දාන්නම වෙනවා. එතකොට budget එකත් lifetime තමයි වැටෙන්නේ.
දැන් අර මම මෙතන පෙන්න ඔප්ෂන් එකේදී ගොඩක්ම ලේසි මේක. මෙතනින් පුළුවන් ගිහිල්ලා මේක එන්ඩ් වෙන්නේ නැතුව කන්ටිනියස්ලි රන් වෙන විදිහට මේක හදාගන්න පුළුවන්. මෙතන එක ෆොටෝ එක නෙමෙයි, මෙතනින් ෆොටෝස් වලට 5ක් වෙනකන් ඇඩ් කරගන්න පුළුවන්. හරි. එතකොට මම මේක සාමාන්‍යයෙන් ඇඩ් එකක් perform කරන්න දවස් 4ක්වත් යනවා. ඒක නිසා මෙන්න මේ වගේ බජට් එකක් දාලා දවස් 4ක් ඔයා රන් කරලා බලන්න මේකේ රිසල්ට් එක කොහොමද කියලා. ඔන්න ඔය විදිහට පුළුවන්. මෙන්න මෙතන තියෙන මම දැන් මෙටා බිස්නස් සුයිට් එකකින් ඔයාලට පෙන්වන්නේ. අර වගේ අතනින් ඔඩියන්ස් එක හදාගෙන ඇවිල්ලා අනිවාර්යෙන්ම බූස්ට් එක ගැහුවත් එතනින් අනිවාර්යෙන් මේ ඔඩියන්ස් එක හදාගන්න අමතක කරන්න එපා. මොකද හරියට ඔයාගේ සල්ලි වලට හරි රිසල්ට් එකක් එන්න නම් ඒ ඔප්ෂන් එක යූස් කරන්න. මොකද මැසේජස් එහෙම නැත්නම් වෙබ්සයිට් විසිටර්ස් ගොඩාක් ආවට තේරුමක් නැහැ. ඔයාට පර්චස් හරි සේල්ස් කන්වර්ට් හරි වෙන්නේ නැත්නම් ඒ අදාළ ඔඩියන්ස් එක විතරක් රීච් කරනවා දැනගන්න ඕන. ක්‍රියේට් යුවර් ප්ලස් ඇඩ් කියන ඉන්ටර්ෆේස් එක තමයි මෙතනට ආව ගමන් තියෙන. ඉතින් හරිම ලේසි. මෙතනින් ඔයාලට බූස්ට් එකක් හරි ඇඩ් එකක් වගේ දෙයක් හරි කියන්නේ ඔයාලට ක්‍රියේට් කරගන්න මෙතනින් මාර ලේසි. මේ ගෝල්ස් ටික තියෙනවා මෙතනින් බූස්ට් කරන්න. ඔටෝමේටඩ් ඇඩ්ස් ඔය හැම දෙයක්ම තියෙනවා. ඉතින් මම පොඩි සිම්පල් දේවල් පවා මෙතනින් මේ මුල් ටිකේ වීඩියෝස් වලින් දානවා. මොකද කට්ටිය ග්‍රෝ වුණාට පස්සේ මම ඩීප්ලි ඊට පස්සේ වීඩියෝස් වලට යනවා. ඒක නිසා අපි මේ විදිහට මම ලේසි ටිප්ස් ඔයාලට ඉස්සරහට අරන් එන්නම්. ඉතින් channel එක හොඳයි නම් අතනම subscribe කරලා තියාගන්න. මොකද ඉස්සරහට අපි ලොකු දේවල් ටිකක් කතා කරනවා channel එක through. එහෙනම් වීඩියෝ එක බැලුවා නම් like එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් subscribe කරලා නැත්නම් අපි subscribe කරන්න. channel එකත් share කරන්න. එහෙනම් හැමෝටම ජය වෙන්න ඕන.